මොකද කරන්නේ බබා අම්මා තීරණය කරොත් වෛද්‍යලා තීරණය කරොත් නෝමල් ගන්න සුසය කියලා අපි බබායි කොච්චර රිසර්ව් එකක් තියනවද කියලා. ඒ කියන්නේ දරා ගැනීමේ හැකියාවක් ලේබර් තියනවද කියලා අපි ඩොප්ලර් කියලා තියෙන ටෙස්ට් එකක් කරන්න පුළුවන්. ඒකයි බලන්න බබාගේ මොලේට යන ලේ ප්‍රමාණය මේ අම්බිලයිකල් කෝඩ් එකේ කියන්නේ ප්ලැසෙන්ටා එකේ ඉඳලා කෝඩ් එක හරහා බබාට යන ලේ ප්‍රමාණය ප්‍රතිරෝධයේ රේෂියෝ එක ගන්නවා. ඒකට අපි අලුත් දේවල් මෙයා. ඒකට කියනවා මේ cerebral placental ratio කියලා CRP කියලා. ඒ රේෂියෝ එක අපි එකට වඩා අඩු නම් ඒක හොඳමදි. ඒතකොට ඒගොල්ලන්ට අපි දකිනවා ගොඩක් විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා. ඒක එහෙම අම්ම කෙනෙක් ලේබර් ගියාම අර heart rate කියලා deceleration කියලා අපි කියනවා. ඒ වෙන්න chance එක වැඩි. ලේබර් එකේ සීස යන්න chance එක වැඩි. ඒ වගේ අම්ම කෙනෙක් අපි කලින් ආවොත් අපි ලේබර් එකට ගියා වුණත් අපි throughout monitor කරනවා ලේබර් එකම electronically heart එක. අපි දැන් ගොඩක් වට contractions ගන්න අපි අර සින්ටෝසිනෝන් කියලා අපි හිතක් ගන්න බොම්බ එකේ contractions artificially ගන්න. ඒ සින්ටෝ එහෙම හරි පරිස්සමින් පාවිච්චි කරන්නේ. ගොඩාක් වැඩි කරන්නේ නැහැ. බොහොම සුළු මාත්‍රාවකින් බලන අවශ්‍ය කරන සංකෝචන ගාන ගන්න. ඒ වගේ එහෙම හොඳට පරිස්සමෙන් බලාගත්තොත් ඒකේ outcome එක වෙනසක් වෙන්නේ නැහැ.